හෙලෝ ගයිස් කොහොමද ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ හෝල්මන් සීරීස් එකක් channel එකේ වැඩන ෆස්ට් වීඩියෝ එක තමයි ෆස්ට් වීඩියෝ එකෙම බෙඩ්රොක් එඩිෂන් එකේ හෝල්මන් සීරීස් එකක් ගෙනල්ලා තියෙනවා අපි තුන් දෙනයි හෝල්මන් 22යි මේ වගේම කියන්න ඕනේ මේ ලැබුවා ඌ අලුත් අවුරුද්ද සාමයෙන් සතුටින් ඉතිරෙන්න ඕනේ එහෙනම් අපි උදේ වෙනකන් ඉන්න ඕනේ මේ අර උඩ හෙන හෝල්මන් සෙට් එකක් ඉන්නවා මේ ග්‍රවුන්ඩ් ලත් වෙනවා ෆ්‍රෙන්ඩ්ස් එපා වෙලා තියෙන්නේ ඒ වගේම අලුත් අප්ඩේට් එකෙන් ආපු මොකුත් තිබුණාට නොට් ලිස්ට් නම් මොකද එක නම කියවන්න බෑ මට අපේ මේ ලකියත් මේ ඉන්න මිස්ටර් ලකියා කියලා එක්කෙනෙක් එයාගේ channel එකක් තියෙනවා හරි මාත් රෙකෝඩ් කරනවා හැබැයි මේ දෙන්නගේ කටහඬ වල එන්නේ මෙයාගේ නම් කොහොමවත් ඇහෙන්නේ නැහැ අපේ මෙයාගේ ඇහෙන්නේ නැහැ මොකද මම ෆෝන් එකෙන් තමයි මෙයාලගේ වොයිස් ඉන්නේ සෝරි වෙන්න ඔන්න මට ඇහෙනවා මෙයාගේ කටහඬ මම මෙයාගේ channel එක link එක දාලා තියන්නම් මෙයා නම් වීඩියෝ දාලා ඇති channel එකේ මගේ නම් ෆස්ට් වීඩියෝ එක මේ පටන් ගන්න ඉතින් උදේ වෙනකන් ඉන්න ඕනේ ෆ්‍රෙෂ් තව ටිකක් වෙලා ඉන්න ඕනේ උදේ වෙන්න මම එන්ඩවන් කෙනෙක්ගේ හැක් බලලාද ඔයද මට කියන්න මොනවද මගේ නම් හංගත් බෑලා අනේ මගෙත් අංග බෑලා කො හાર્ඩ් මේ දෙකයි භාගයකින් ඉන්නේ ඒ වගේම ගායිස් බෙඩ්රොක් මට හුරු නැහැ පෙරේද වගේ ඔන්න බලන්න ඔන්න බෙඩ්රොක් ලකියා ඔන්න එනවා රවුන්ඩ් කෙනෙක් ඔන්න රවුන්ඩ් කෙනෙක් ඕ එනවා මට ඉක්මනට කටන්ට ඔන්නේ ඔන්නේ වැටෙන්න එපා හුරු නැහැ ඉතින් මේ ෆ්‍රෙන්ඩ්ස් මේ එහෙනම් උදේ වුණාට පස්සේ සෙට් වෙමු ඔව් එලිට කියවමු අපි උදේ ඉතින් ඔයාලා දන්න මොඩ් තුනක්ම මේකට දාලා තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා දන්නවා මාක ප්ලේස් එකේ දෙනවා ඩුවල් ඇඩොන් එක ඊට පස්සේ දාලා දෙනවා අපි විලේජ් ඩුවල් මේ ළඟදී ආව එකක් ඊට පස්සේ ඊළඟට අන්තිමට දාලා තියෙනවා කේව් ඩුවල් කියලා එකක් ඒකත් ටිකක් පරණයි මොකුවටම පරණ යන්නේ නැහැ මම ආසම මොඩ් එක තමයි පොත බලමු පොත මේකේ ඉන්නවා ඔයාලා දන්න ගොඩාක් මොබ්ලා ඒ වගේම මෙව්වා තියෙනවා මම මේ මොකවත් මේ ඩුවල් ඇඩොන් එකේ සෙටින් වෙනස් කරේ නෑ අපේ ලකියා ක්‍රෑෂ් වෙනවා වෙඩි සෙටින් වෙනස් කරපු ගමන් ඒක නිසා මේ මම සෙටින් වෙනස් කරේ නෑ කලින් සර්වර් එකක් ගියා ඌ ක්‍රෑෂ් වෙනවා එක දිගට ඒකේ කෙනවා කියලාද අනේ මල්ල මේ ඉතින් ෆ්‍රෙෂ් මේ මොඩ් සේරම ඩවුන්ලෝඩ් කරගන්න ඕන ඉතින් ෆ්‍රෙෂ් මේ මොඩ් සේරම ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මගේ WhatsApp channel එකක් තියෙනවා ඒකට join වෙන්න මේ මොඩ් සේරම මම ඒකේ දාලා තියෙනවා Discord channel එකකුත් තියෙනවා ඒකට join වෙන්න උදෙත් වෙනවා පුළුවන් තරම් උදේ වෙනකන් ඉන්න ඕනේ not list කෙනෙක් ඉන්නව කට ගහන්න හොඳනේ ඔක පන්න ගහනවා අපේ මේ පොතේ සෙටින් මාරු කරන්න පුළුවන් ඉතිරාට අර තුන්වෙනි ස්ලොට් එකේ දවද පුත මේ ඉන්න ෆ්‍රෙස් මේ අමුතු නමක් කෙනෙක් කෙනා මෙයාගේ නම නම් ඉස්කෙලි මෙයා බෙඩ්රොක් එඩිෂන් ගහන්න නිසා නම වෙනස් කරගෙන ඉතින් මම මෙයාට කතා කරන්න ඉස්කෙලි කියලා මම බෝන් මීල් ටිකක් හදාගත්තා ඔය රට කරු කොහෙන්ද මම එකයි තිබ්බේ එකකින් හදාගත්තා ඒ වගේම මම මේ ටෝච් එකට වැඩි කැමතියි ඒක අර සවුන්ඩ් එකට නැත්නම් ටෝච් එක මරු රියල් ලයිෆ් වගේ ඔව් අර ෂේඩ් දාලා අර පෙලක් කියලා වගේ ෂේඩ් දාලා වගේ හැමතිස්සෙම වගේ මීදුම තියෙනවා ගොඩ 100ට ගොඩක්ම තියෙන මීදුම තියෙන වෙලා මේ එකපාරට ෆ්‍රෙන්ඩ්ස් බ්ලොග් ග්ලිච් වෙනවා ඒ මේ අපේ අවුලක් නෙමෙයි මේ ඇටර්නස් සර්වර් හොස්ටින් එකේ අවුලක් මොකද එකපාර සර්වර් 100ක් 200ක් මේගොල්ලෝ හොස්ට් කරනවා ඊට අතරේ මං යන හොස්ට් කරනවා අන්න යකෙක් වෙලා ගයිස් අන්න ඉන්නවා ඒ රකි උඩට වරේ ඊ මීතුම් බලහංග බා රියල් ලයිෆ් වගේ ෆ්‍රෙස් මේ අම්මට සිල් මොකෙද්ද දැක්කත් දන්නේ ගයිස් මේ මොකක්ද ඒකට කියන්නේ ඉස්කලි එනවා යන්න අම්මට ඒ බෝ ක්‍රෑෂ් වුණා සවුන්ඩ් එකක් ආවේ ඒකට මට අනේ මට ඒ සවුන්ඩ් ඉන්න බලන්න අඩෝ කලිනුත් උඹට ඔය සවුන්ඩ් එකේ දිනේ ක්‍රෑෂ් ඉඳන් බන්නේ කොහමද සවුන්ඩ්ස් ඒ සවුන්ඩ් නැත් මම හිතන්නේ නෑ මේක ඇති කියලා විෂුවල් කන්ෆ්ලික්ෂන් scary ear effect scary ඒ ආයෙක තියෙනවා scary ear effect scary මොකෙක් හරි එනවා scary මොකෙක් හරි එනවා I like it කජි අම්මට සිරි නොක බං
ඒ ප්‍රේස් නොකර ඇවිල්ලා මට ගහලා ගියා. මගෙත් කවුරු හරි හිටියා මම කවුද නම් දන්නේ නැහැ. කළු පාට ප්ලේ කෙනෙක්ද? කළු පාට ප්ලේ කෙනෙක්ද? නෑ ප්ලේ එකේ නෙමෙයි ඔලු තුනක් දුකන්ද තිබ්බද? එහෙනම් වෙන එකෙක් වෙන්නේ. අර ළඟටවත් යන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. මේ වටේ යම්. ඒ ඉස්කෙලි වටෙන් වරෙන් ඔහේ යන්න එපා. මේ ෆ්‍රෙන්ඩ්ස් මේ අර මොඩ් පැක් එකකින් එන එකක් මේ මොකද්ද ඩුවෙලස් ඇඩොන් එකෙන් මම හිතන්නේ මට ටිකක් හරි ආයි වගේ. ඒ අම්මට සිරි. මොකද මම අමුතු එවුන් කෑ ගහනවා. අම්මට. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේකට ස්ට්‍රක්චර් මොඩ් එකක් දාලා තියෙන්නේ මේ නැව නම් මං හිතන්නේ ඒ සවුන්ඩ් වලට මට මායා ෆිල්ම් එක මතක් වෙනවා. අඩ. ඔව් මං හිතන්නේ මං ජම්ප් ස්කෙයාර් පැක් එකක් දැම්මද කොහෙද මේක වෙනම එක්ස්ට්‍රා එකක්. ඉතින් මේ ෆ්‍රෙන්ඩ්ස් මං හිතන්නේ ස්ට්‍රක්චර් එකෙන් ආපු නැවක් නෙමෙයි මේක මේ නැචරල් ජෙනරේට් පික්චර්. මේ අපේ ඕන සීඩ් එක ඒ අතන ඉස්කලේ තව අරු ඉන්නවද බා නොක නෑ මේක ෆ්‍රෙන්ඩ්ස් මේ මන් දාපු මොඩ් එකෙන් ඇඩ් පික්චර් ෂිප් එකක්. මොකද මේකේ සාමාන්‍යයෙන් මන් දන්න නැවුවලා ෆර්නස් නෑ මේකේ ෆර්නස් එකක් තියෙනවා ඒකත් මේ මෙව්වා ෆර්නස් එකක් බං අර මස් වෙන පුච්චන එක. ඉතින් මේ ෆ්‍රෙන්ඩ්ස් මම මේක කීප් යුනිට් ඔන් කරා මොකද යක්කුන්ගෙන් බේරිලා ඉන්න බෑ. ඇත්තටම මේ Java මොබ්ලා නෙමෙයි එකක් ගහලා දෙකක් ගහලා යන જાතිය නෙමෙයි ආයි මරලමයි යන්නේ ආවොත් Java නම් අවුලක් නෑ මේ කීප් ඉන්වෙන්ටරිත් නෑ මං හිතන්නේ. කීප් ඉන්වෙන්ටරි ඔන් බා. ඔන්ද. ඔව් නෑ බං. Java වගේ බෑ බං බෙඩ්රොක් වල රඟන්න. આવොත් මරලමයි යන්නේ. අර නත්තල්සියේ ඉන්නවද? ඌත් ඉන්නවා තව උගේ මේ ඔරිජිනල් වර්ෂන් එකේ නත්තල් 100ක් ඉන්නවා. මමත් නත්තල් 100ගේ ස්කින් එකක් දාගෙන ඉන්නේ. මේකෙත් ඉන්නවා නත්තල් 100. එකෙන් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා. අර ෆියර් නයිට් ෆෝල් එකේ එකෙක් ඉන්නේ. රකිය දන්නවනේ ෆියර් නයිට් ෆෝල් එකේ ඉන්න එක. ඔව්. අන්න ඌත් ඉන්නවා. හරි අඩෝ ඩැමේජ් එකක් කරගන්න. හાર્ට් එකම මාරු විතරයි. අඩෝ මේ බැරල් වල තියෙනවා කෑම. අඩෝ නොට්. අර නොට් ලිස්ට් යාලු කරගන්න පුළුවන් මේ සමහරකට පපා ෆිෂ් දෙන්නෙක් හම්බුණා. ඌට පපා ෆිෂ් තමයි ගන්න. පුරයට වේගෙන් ගියා කි අනික මේ රීජන් සෝරි අන්ලිමිටඩ් බබල්ස්. ඔව් පපා ෆිෂ් 3යි. මේ ස්ට්‍රක්චර් මොඩ් එකකින් ඇවිල්ලා තියෙන ලකියා මේක. මේ ෂිප් එක. ඔව් අර ෆර්නස් තියෙන විදියක් නෑ ඔය කිව්වා වගේ. ඔව් අනිත් එක මේක ජෙනරේට් වෙලා තියෙනවා හයිපාම් කරපු විදිහකට. ඕකේ ගස් ෆ්‍රී කැප්චර් අන්න මේ නොක අපිට මැසේජ් දාන්න පටන් ගෙන තියෙනවා. එයා කැමතිලු අපිව බලන් ඉන්න. ඔව් ඒක ටිකක් ඇහිල්ලක් ඔය එකක් තියෙනවා. කාක්කෝ එනවා කියන්නේ නම් එච්චර හොඳ නෑ. ඒ කාක්කා අන්න අතුරු දහන් වුණා. නත්තල් 100 එනවා නම් තමයි කාක්කෝ එන්නේ බා. මේ මටත් මේක තේරුණා මේ නත්තල් 100දී මියුසික් දානවා නත්තල් 100 තෑගි දාන. ඒක ලොකු තෑගි පෙට්ටි. ඒ අරපු ගමයි ඉවරයි ඉතින්. අපි කලින් යගේ ඒක පෙරේද වගේ පටන් ගත්තේ. ඔව් ඒ කියන්නේ වෙනම ඒ කියන්නේ අපි YouTube කරනම් කියලා තව සර්වර් එකක් පටන් ගත්තා. ඒ සර්වර් එකේ බග් තිබ්බා. බග් ටිකක් තිබ්බා. ඒක නම් මං කියන්නේ ඒකේ ගණ. ස්පෝන් එක ගාම ගමක් තිබ්බනේ. ඉතින් අපි ෆ්‍රෙන්ඩ්ස් මයින් කරා යන්. ඒක නම් අපිට ගමක් ළඟම තිබ්බා. ඔව්. මෙන්න මගේ ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් මම පොඩ්ඩක් මයින් කරා ටිකක් ඒ ටික ස්පීඩ් කරලා දැම්මා. නැත්තම් බලන්න ගියපහම බෝරින් ඕක. ඒ වැඩිය සද්ද කරන්න එපා. ඒ ස්ක්‍රීන් එකේ සද්ද කරන්න එපා. ඔයාලට දකුණු පැත්තේ පහළම පෙන්නනවා නේද? මොකද්ද නිකන් ලකුණක්. ඒක සද්ද කරන්න ඌ අපි ලාවට ලඟ වෙන එක වෙන්නේ. ඩියුරබිලිටි කියන එකට ඒක වැහිලා. ඔව් ඒ කියන්නේ පිකැක්ස් එකක් නැතුව මොකක් වෙන දෙයක් අතර ගන්නකො. දැන් ටිකක් කියන්නේ ඒක අරන් ඔය පොතේ ඉන්න බම් පළවෙනි යන ටීවී ඔලුව එක වගේ එකේ. ඒ පොතේ ඔව් ඉන්නවා නිකන් ටීවී එකක් වගේ ඔලුවක් තියෙන පොරක් ඇති. වෙන්නමු. මොන පොතේ?
පොතේ. ඩුවල් පොතේ මේ ඉන්නේ මම පෙරලන් ඉන්න පිටුව බලන්නකෝ මේ පිටුවේ මොකක් හරි සීන් එකක් මේ තියෙනවා අපි ද වොච් මොකක්ද ඒක වොච් ටවර්ද මොකක්ද ඒක අන්න ඌ අන්න ඌ ඇවිල්ලා ඉන්නේ අර අපි සද්ද කර ටිකක් සද්ද කරනවාකෝ කියන්නේ මුට එන්න බෑ මෙතෙන්ට ඌ අපි ඉන්න තැන හොයා ගන්නවා බා අර අවක රතු වෙනවා දැන් තව ටිකක් වැඩි වුණාට පස්සේ පොඩ්ඩක් අතල්ලයක් ගමු ෆ්‍රෙන්ඩ් ඔත්ත කරන්නේ. රතු වුණා ඒක ඒක රතු මට අර කන්ට්‍රෝල් කරන්නේ නැහැ. උපරිම රතු වුණා දැන් පොර අපේ උඩ ඉන්නේ මගේ දකුණු පැත්තෙන් හෙඩ්සෙට් ඉන්න හොඳට තේරෙනවනේ. මොකක් හරි මිනිහෙක් කතා කරනවා වගේ. ඔව් ඔය නොකගේ වැඩ මංගා කෑම නම් ටිකක් තියෙනවා වෙනයි. ස්කින් ඕක දාලා තියෙන්නේ සමහරක් විට ඌ වෙන්නේ නැති මේ අපි පොඩ්ඩක් මේ හොයාගමන්න බලමු ස්ලයිම් වැඩක් නැහැ මම ස්ලයිම් අපි පොඩ්ඩක් අයන් ටිකක් හොයාගන්න බලමු ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් මේ කරේ කේව් එකක් හම්බ වෙන කල්ලා පහලට මයින් කරගෙන ගියා අන්තිමට කොහම හරි කේව් එකකුත් මට අපිට හම්බුණා පිට්‍රෝකේ ලෝඩ් වෙන්න වෙලා යනවා යන්නේ සර්වර්. අමුතු අලු ඊයා මොනවද මේ ඉස්කෙලි එනවා ගොඩක් කියා එනවා. පොඩ්ඩක් ෆ්‍රෙන්ඩ්ස් මේ සර්වර් එකේ පින් එක අවුල්නේ වෙන්දට ටැබ් එකම ඔබන් ගහන මට ටැබ් එක නැති උඩරා. පිට්‍රෝකේ ඊට පස්සේ ෆ්‍රේස් අර කැත බයෝම්මයක් ටිකක් එක්ස්ප්ලෝ කරලා අයන් ටිකක් හම්බ වෙන කල්ලා ඔය ඇවිද හිටියා ඉතින් කොහොම හරි අයන් ටිකකුත් මට හම්බ වුණා ඊට පස්සේ ඒවා ටික මයින් කරලා කෑම ටිකකුත් එහෙම පිච්චෙන්නත් දාලා අයන් ටිකත් ස්මෙල්ට් වෙන්න දැම්ම ෆර්නස් එකක් හදලා ඉවර වෙලා අම්මනේ ෆ්‍රේස් අන්න කේවුඩු වල ඔයාලට පේනවා ඇති අර අතන ඉන්නවා කේවුඩු වල අර යද්දිත් ස්කෙල්ටන් හෙඩ් එකක් දාගන්න නැතුව මේ මොකක්ද මන්ද හරියකට ආවරෙන්නේ නැහැ හිල් තියෙන චේන් මෙල් එකක් දාගෙන ඉන්නවා මේ ෆේස් මේ ලකිය පෙන්නනවා කර අරුව අර ඉන්නේ අවු නැතුව ගියා අවු නැතුව කවුරු හරි හිටියා නැතුව ගියා මම හොඳට දැක්කා ඒක ෆ්‍රෙන්ඩ්ස් ඔය ඒ කියන්නේ ඔය හાર્ට් බීට් එකක් යනවා කියන අනිවාර්යෙන් අපිව ෆලෝ කරන් ඉන්නේ අපේ ස්කෙලීට ගැලපෙනව නේද ගයිස් මෙන්න මේවා ඔය ස්කෙලීනේ අපි මේ ටික කඩලා ගමු ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම අයන් පිකැක්ස් එකක් හදා ගන්නවා එතකොට අපිට ඩයමන්ඩ් වගේ જાතියක් හදාගත්ත හම්බුනොත් ලේසි වැඩේ ඔය ස්කෙලීට දියම්ම ෆ්‍රෙන්ඩ්ස් මේ ඩයිනමික් ලයිටින් එක අයින් කරලා මම අර දීපු ටෝච් එක දා ගන්නවා මේ ඩයිනමික් ලයිටින් එකේ එළිය මදි ලකියා යමන් ක්‍රීපර්ස් කෙනෙකුයි මොකද දෙතා ඉස්කෙලන් කෙනෙකුයි ඒ මට ෂීල්ඩ් එකක් මේ බලන්න ගයිස් මං හිතන්නේ හෙරෝබ්‍රයින්ගේ වැඩ මේකට දාලා තියෙන ඒ වගේම හොන්දා කොක් කියන මොඩ් එක මොල්ලනවත් එක්ක අයියෝ තල්ලු කරන්න බා හරි එක්කෙනා වැටුණා ෆ්‍රෙන්ඩ්ස් මේක ෂීල්ඩ් එකක් දීලා තියෙනවා මම හරි මේ උඩට මේ බිල්ඩ් කරන් යනවා ඊට පස්සේ මම රෑ වෙන කල්ලා ඉලි වෙන කල්ලා මෙතෙන්ට වෙලා ඉන්නම් මොකද මේකේ රෑ ගමන් බිමන් යනවා කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් මරණ ගියා පිරිමි ළමයට රෑ ගමන් බිමන් යන්න බැරි තත්ත්වයක් දැන් උදා වෙලා තියෙනවා ඔව් කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් අර එතන විලේජ් අවුට්පෝස්ට් එකක් තියෙනවා පීනන්න නැතුව ඉඳහන්කෝ
අර හොඳේ ලස්සන වතුර ඇටියක්. අම්බෝ බෙඩ්රොක් වල මේ අනියන් කාටුන් වලට බෙඩ්රොක් ප්‍රසිද්ධනේ. ඔව් කියන්න පුළුවන්. Java ප්‍රසිද්ධ graphic අන්න ෆ්‍රෙන්ඩ්ස් අන්න හීරෝ බ්‍රයින් නේද අර ඉන්නේ අතන. ඔව් හීරෝ බ්‍රයින් මං හිතන්නේ හීරෝ බ්‍රයින් තමයි. ඔකට පේනවා ෆ්‍රෙන්ඩ්ස් අතන මිනිහෙක් මට අහුනේ එච්චරයි. අතන ඉන්නවා හීරෝ බ්‍රයින් හරි ඇනෝමලි හරි ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඇනෝමලි දන්නවා ඇති. අර එක් පාට අර වෙන ලොකු යෝධයෙක් වගේ පත් වෙන ස්කූල්. ඔයාලා මෙතෙන්දි හිටියේ. ලයිට් ගහනවා කවුද ආයේ වගේ. ඉස්කෙලිය ඔතනින්ම සයින් පැනනවා වතුරට. පැන්න වතුරට. නල්ලයි යනවා මෙතන ඉන්නේ නැහැ කවුරුන් හරියට. අපි ටෝච් එක කියන්නේ. බහ ජූද බයෝම් එක බං ස්පෝන් වෙලා තියෙන්නේ. මොකද කියන්නේ? මොකද නෙමෙයි මම මේ ගොඩ මිකට ආවේ අතන විලේජ් අවුට් පෝස්ට් එකක් තියෙනවා ඒකට ගිහින් එන්න ඕනේ. ෂීල්ඩ් එකක් හදාගත්ත එක. විලේජ් අවුට් තමයි මං හිතන්නේ ඕක ඇත්තේ ෂුවර් එක. විලේජ් අවුට් පෝස්ට් එකක් ගත්ත. මට විලේජර්ස් ලගේ බැනර් ගහලා තිබ්බේ. තියෙනවා ඒක අනිවාර්යෙන් විලේජර්ස් ලගේ. ඒක ඔබියස් අවුට්. මෙතන පොඩ්ඩි වොච් ටවර් එකක් තියෙනවා. ඒක නම් මම විලේජ් අවුට් පෝස්ට් එකක් බං. අම්මඩ සිරි. වොච් ටවර් එකක් නෙමෙයි විලේජ් අවුට් පෝස්ට් එක. යන්න පාර මේ ට්‍රයල් ස්පෝන මං හිතුවේ මේ අර නැව කියලා. අම්මා ෆ්‍රෙන්ඩ්ස් අර මොකෙද්ද අර ඔයා දකින්න ඇති ස්ක්‍රීන් එකේ එක පැත්තක ඊපස්සෙන් එනවා හෙරෝ බ්‍රයින්. ඕ මේ හෙරෝ බ්‍රයින් නේ සොම්බියෙක් නෙමෙයිනේ. ඔබ ඊට පස්සේ රේන්ස් හොඳ තැනක් හම්බෙන කල්ල කරේ පොඩ්ඩක් එක්ස්ප්ලෝ කරපු එක. ලොකේට් බා මයි කනෙක්ෂන් නැද්ද දන්නේ මට බ්ලොක් එකක් කැඩෙන්නේ තියා වෙලාවයි. ඒක තමයි කනෙක්ෂන් ටිකක් සර්වර් එකේ අවුලක් මේ ලකියා 477යි ඍණ 322ට එන්නකෝ. හෙලෝ ලකියා හෙලෝ ඔව් මේ 472යි ඍණ 314ට එන්නකෝ. 476 ඉන්නේ. 76 අනිත් එක ඍණ 300 ගාන ගන්නකෝ. එතකොට ඉන්න මේ ළඟ ඉන්නවා. මම ඉන්නවද? ළඟ ඉන්නේ කොහොම හරි. ඔයා. දැන් මට පේන්නේ නැහැ ඔයා. ඍණ 300 ගානකට විතර එන්නකෝ. 350 ගාන. එහෙනම් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අදට මගේ channel එකේ මෙතනින් මේ වීඩියෝ එක අවසන් කරනවා. විනාඩි 47ක් විතර විනාඩි තියෙනවා. ඒක නිසා මම අදට මෙතනින් වීඩියෝ එක නතර කරනවා. එහෙනම් ඉතින් තවත් අලුත් එපිසෝඩ් එකකින් හම්බෙමු. හැමෝටම සුබම සුබ දවසක්.